ආයවයි වගේ ඔය විදියට නම් ගිහිල්ලා රේස් කරා. මොකද සල්ලේ බයික් එකේ පැය ගානකින් හදලා දුන්නා. වෙන තැන් වලට ගියානම් සෑහෙන වෙලාවක් යනවා, පැය ගණන් දවස් ගණන් යනවා. බයික් එකේ පැය ගානකින් හදලා දුන්නා. වඩ ගොඩක් සතුටුයි. දවස් ගානක් නෙමෙයි, පැය ගානකින් හදලා දුන්නා. ඉතින් ඔන්න ලංකාවේ ගියා බයික් කිව්වට අපිට පුළුවන් පැය ගානකින් ෆුල් ඕවර්ऑल එකක් කියලා රිවුන් අප් එකක් කළා. පැය 24ක් අතද මොනම රෙපෙයාරයක් තිබ්බ බයිසිකලේ පැය 24ක් අතේ හොනට් එකක් නම් අපි යනවා. පැය 24ක් අතද ෆුල් ඕවර්ऑල් හොනට් එක ලංකාවේ කවුද දන්නවද කියන්නේ? බෙන්ඩිට් මෝටර්ස් විතරයි. වෙලාව රෑ 8යි. අර තියෙන කරවල වෙලා තියෙන්නේ. ඉතින් රෑ 8ට එනවා එන්ජින් ගිය බයික් එක. ඉතින් මේකේ බෑරින් ගිහලා තුම දානවා. ඒ කියන්නේ තෙල් පිච්ච එනවා. ඕවර්ऑල් එකක් ගන්න තියෙන ඉතින් ෆුල් රිපෙයාර් එක ඕවර්ऑල් එකක් ගන්න. සති ගණන්, මාස ගණන්, දවස් ගණන්, වැය ගණන් ඕනේ නැහැ. පැය ගානේ ඔන්න රෙඩි කරනවා බයික් එක. දැන් 8යි. පාන්දර වෙනකොට මෙයා පුරි ඕවර්ऑල් කරලා රෙඩි. ඉතින් දැන් පාන්දර 5යි. අපි කිව්වනේ පැය 24ක් යන්නකදී හයි කරන හැබැයි නෑ. පැය 7-8කින් හයි කරලා ඉවරයි. ඔන්න එන්ජින් එක ඕවර්ऑල් එක කරලා ඔක්කොම ඉවරයි. දැන් රීස්ටාර්ට් කරන්න යන්නේ. ඉතින් ස්ටාර්ට් කරනවා මල්ලි බයික් එක. පාන්දර 5යි. පැය 7-8කින් බයික් එක ඉවරයි. අවුනයි හඬ සද්ද නැහැ, බද්ද නැහැ, අයිඩල් ලෝයි. ටියුන් අප් එකත් ඉවරයි. ඉතින් අපි මේකේ හමු. අපි කස්ටමර්ගෙන් හමුකෝ ජොබ් එක මොකද කියලා පැය ගානින් එන්ජින් ඕවර්ऑල් එකක් කරලා, ෂාෆ්ට් එක ටියුන් අප් කරලා, බෙයාරින් ගහලා, බෝර් කරේ නෑ, රීසෙට් දාලා, වයර් රබට් එක ගහලා, වෑල් ලීක් හදලා ඔක්කොම ඉවර කළා. ටියුන් අප් එකත් කළා, ස්ටාර්ට් උත් කළා. දැන් බලමු රිව්යු එක. මේ බයිසිකලේ අයිතිකරු ඉන්නවා මෙතන. ඉන්නේ මේ මල්ලිගේ තමයි බයිසිකලේ. ඉතින් අරන් ඇත්තටම සතියක් වගේ. සතියකදී වගේ සෙල් එකේ අරගෙන තියෙන අරගෙන එනකොට බෑරින් යනවා, දුම දානවා. ඉතින් අපිට ඇවිල්ලා කිව්වා ඉතින් අපි පැය ගානේ රෑ එනකොට රෑම හදලා ඔන්න සම්පූර්ණ රිපෙයාර් එක කරලා දුන්නා. ඉතින් මල්ලිගෙන් මම රිව්යු එක කොහොමද කියලා අත්තට අපේ ජොබ් එක කොහොමද පැය ගානේ ෆුල් එන්ජින් රිපෙයාර් එකයි ටියුන් අප් එක ඔක්කොම ඉවර කරපු. ලංකාවේ එකම තැන බෙන්ඩිට් මෝටර්ස්. මල්ලිගෙන් අහමු ඉතුරු ටික. ඉතින් කියන්න ඔයගේ බයිසිකල් වා දැක්කම ළඟ හිටියනේ මෙච්චර ගලවලා එන්ජින් හොදගෙන කෑලි ටික හදාගෙන අන්න පොටවල් ගහගෙන හැමදේම අපි කරගෙන මේ පට්ටල් වැඩ වෝටර් පම්ප් එක ගහන ඉඳන් අපි කරගෙන ඒවට බයික් එක ෆාස්ට් එකේ ඉතාලම ඉක්මනින් කරලා දුන්නා. ඉතින් මොනවද කියන්න තියෙන්නේ අපිට? ඇත්තටම ගොඩක් සල්ලේ බයික් එකේ පැය ගානකින් හදලා දුන්නා. වෙන තැන් වලට ගියානම් සෑහෙන වෙලාවක් යනවා, පැය ගණන්, දවස් ගණන් යනවා. බයික් එකේ පැය ගානකින් හදලා දුන්නා. වඩ ගොඩක් සතුටුයි. දවස් ගානක් නෙමෙයි, පැය ගානකින් හදලා දුන්නා. ඉතින් ඔන්න ලංකාවේ ගියා බයික් කිව්වට අපිට පුළුවන් පැය ගානකින් ෆුල් ඕවර්ऑල් එකක් කියලා රිවුන් අප් එකක් කළා. පැය 24ක් අතද මොනම රෙපෙයාරයක් තිබ්බ බයිසිකලේ පැය 24ක් අතේ හොනට් එකක් නම් අපි යවනවා. ඉතින් ඒකයි අපේ දේ බෙන්ඩිට් මෝටර්ස් කියන්නේ ඒකයි. ඉතින් ඔයාලගේ හොනට් එකක් තියෙනවා නම් එක දවසින් ෆුල් රිපෙයාර් එක, එන්ජින් රිපෙයාර්, ටියුන් අප් ඕන දෙයක් one day සර්විස් එකක් කරගන්න පුළුවන්. තේන්න බෙන්ඩිට් මෝටර්ස් එකට 6ට කාලයි. පාය අද්රිස් පායි. හිමිදිරියම උදේම ඔන්න එන මල්ලි යනවා. එරයි ඉතින් ඔන්න බයිසිකලේ එන්ජින් රිපෙයාර්ස් වැඩ ඔක්කොම ඉවරයි. ඉතින් මල්ලි සතුටින් ගෙදර යනවා. එහෙනම් සුබ ගමන් සෝ. Hari ke sini Ini ayah bagi dia orang gila. Res kerabat ke? Ya,